ඊළඟට අපි බලමු මේ අපි ටයිම්ලයින් එකට ඇඩ් කරගත්ත ක්ලිප් එකක ස්පීඩ් එක. ඒ කියන්නේ වේගය. වේගෙන් අපේ ක්ලිප් එක ප්ලේ වෙන විදියට හදන්නේ කොහොමද? සහ මේ සාමාන්‍ය ඇවරේජ් ස්පීඩ් එකට වඩා අඩුවෙන්, ඒ කියන්නේ ස්ලෝ විදියට, ස්ලෝ මෝෂන් විදියට ගන්නෙ කොහොමද කියන කාරණා දෙක අපි බලමු. ඉතින් මම මේකේ එකක් උඩ ලේයර් එක මම ඩිලීට් කරගන්නවා. මම මේක මේන් ට්‍රැක් එකට ඇදලා දාගන්නවා. මේකෙනුත් මම ඔන්න කොටසක් අයින් කරනවා මේ පැත්තේ. Control B ගැහුවා, මේක ක්ලික් කරා, back space ගැහුවා. මම කොටසක් කපා ගත්තා. මේක දැන් හදා ගන්න ඕන. අංශ 90ට ගත්තා. ලොකු කරගත්තා. right. දැන් ඔයාලට පැහැදිලිව පේන කරන වෙනස්කම් බලා ගන්න පුළුවන්. දැන් මේක සාමාන්‍ය වේගෙන් තමයි මේක කීසරයක්. ඉතින් අපිට පුළුවන් මේකේ මේ ක්ලිප් එකේ ඔඩියෝ එකයි වීඩියෝ එකයි දැන් දෙකම එකට තියෙන්නේ. මේ ඔඩියෝ වීඩියෝ එකයි දෙකම එකට අපිට ස්පීඩ් කරන්න පුළුවන්. මෙන්න මෙතන තුන්වෙනියට තියෙන ස්පීඩ් සෙක්ෂන් එකට ගිහිල්ලා දෙකට දාන්න පුළුවන්. ඒ කියන්නේ දෙගුණයක් වේගවත් වෙනවා, තුන් ගුණයක් වේගවත් වෙනවා ඔය විදියට. මේක කීස් ඔයාලට ස්ලෝ කරන්න ඕන නම් මෙන්න මේක තමයි දැනට තියෙන ඇවරේජ් එක. ඕනම එකක මෙන්න මේ පළවෙනි එක ක්ලිප් එකට තමයි මෙතන තියෙන ඇවරේජ් ස්පීඩ් එක තියෙන්නේ. ස්ලෝ කරගන්න ඕන නම් මෙතනින් පල්ලෙහාට ගෙනිච්චාම ස්ලෝ කරගන්න ඕන නම් මෙතනින් පල්ලෙහාට ගෙනිච්ච ගමන් ස්ලෝ වෙනවා. ඔඩියෝ එකයි වීඩියෝ එකයි දෙකම එකට තියලා තමයි අපි ඒක කරේ. ඉතින් දැන් මම නැවත ඇවරේජ් ගානට දාලා ඔඩියෝ එකයි වීඩියෝ එකයි අපිට මෙතනින් ඔඩියෝ එක එක්ස්ට්‍රැක්ට් කරලා පල්ලෙහාට දාලා ඔඩියෝ එක තියෙද්දි වීඩියෝ එක විතරක් ස්පීඩ් කරනවා නම් වීඩියෝ එක ස්පීඩ් කරන්න පුළුවන්. වීඩියෝ එක තියෙද්දි ඔඩියෝ එක විතරක් ස්පීඩ් කරනවා නම් ස්ලෝ කරනවා නම් ඒත් කරන්න පුළුවන්. ඔඩියෝ එක උඩ සිලෙක්ට් කරලා ඔඩියෝ එකේ තුන්වෙනි ඔප්ෂන් එක විදිහට තියෙනවා ස්පීඩ් කියලා. ඉතින් මෙතනින් ස්පීඩ් එක වෙනස් කරලා ඒක හදා ගන්නත් පුළුවන්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් තව කාරණාවක් තියෙනවා. මෙන්න මෙතන අපි එක්ස්ට්‍රැක්ට් කරගත්ත ඔඩියෝ එකේ මේ ප්‍රසන්ට් කතා කරන එකේ වොයිස් එක අපිට වෙනස් කරන්න පුළුවන්. මේක කීසරයක් කියන්න දප්පා. මම මෙන්න මේ කැලලට කපා ගන්නවා. මෙතන මේ මුල් ටික ඕන් නැති නිසා ඉතින් ඔයාලට පුළුවන් මේ වොයිස් ක්ලිප් එක උඩ ඔඩියෝ ප්ලේයර් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන වොයිස් චේන්ජර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේ ඩිෆෝල්ට් මේ CapCut software එකෙන් දෙන voice filters තියෙනවා, voice characters තියෙනවා. ඊට පස්සේ singing voice කියලා option එකක් තියෙනවා. ඒක එකක් තියෙනවා. ඒ වලට පුළුවන් voice filters හරි voice characters හරි කියන ඒ වගේ effects apply කරලා බලන්න. කියන්න දප්පා. මේක කීසර කියන්න දප්පා. මේ විදිහට ඔයාලට අද ඔරිජිනල් එක තියෙන මෙන්න මේ විදිහට මේක උඩ ක්ලික් කරලා එතන මම දැන් ඔරිජිනල් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. කියන්න දප්පා. කියන්න දප්පා. මේක කීසරයක් කියන්න දප්පා. ওই විදිහට ඔයාලට මේකේ voice changes මේ characters කියලා කියන්නේ මේ එක එක characters විදිහට නම් කරලා robot කෙනෙක් විදිහට, chipmunk කෙනෙක් විදිහට, elfie කෙනෙක් විදිහට එහෙම කියලා තියෙන set එක voice filters නුත් තියෙනවා. මෙතනින් original දාලා ඔන්න voice filters බලන්නත් පුළුවන්. මෙතනනුත් පුළුවන් ඔයාලට voice changes කරගන්න. මේක කීසරයක් කියන්න දප්පා. මේක කීසරයක් කියන්න දප්පා. මේක කීසරයක් කියන්න දප්පා. මේක කීසරයක් කියන්න දප්පා. එඩිටර් කෙනෙක් හොයනවා මාත්. ඉතින් ඔයාලා මේ කියපු කාරණාත් වීඩියෝ එකක් එඩිට් කරද්දී අවශ්‍ය වෙනව නම් මේ කියපු කාරණාත් ඇප්ලයි කරගන්න අවශ්‍ය දැන් තියෙනව නම් අදාළ දැන් තියෙනව නම් මේවත් ඇප්ලයි කරන්න. මෙන්න මේ කරුණු ටිකත් මතක තියාගන්න. අපි ඉන්ටර්මීඩියට් ලෙවල් කියන්නේ
අපි සාමාන්‍යයෙන් එඩිට් එකක් ගහද්දී අපි මේ හැමදේම දැනගෙන තියෙන්න ඕන අපිට මේ හැමදේම ප්‍රයෝජනවත් වෙන අවස්ථාවල් අනන්තවත් වෙනවා.